ආයිබෝවන් අපි තවත් ගැටලුවකින් හමු වෙමු. මේ සඳහා මම අදත් යොදාගන්නේ යාන්ත්‍ර විද්‍යාවේ භ්‍රමණ චරිතය පාඩමේන කුඩා ගැටලුවක්. මේ සම්බන්ධව දීලා තියෙනවා මේ ස්කන්ධයේ කැපිටල් M වූ දිග කැපිටල් L වූ බටයක්. මේක ඇතුලේ ස්කන්ධ දෙකක් තියෙනවා සිම්පල් M බැගින් උ සිම්පල් M බැගින් උ. එතකොට මේකේ කියනවා එහි හරි මැදින් පිහිටි අක්ෂයක් වටා මේක භ්‍රමණය කරනවලු. ආරම්භයේදී මේ ස්කන්ධ දෙක මේ භ්‍රමණ අක්ෂයේ අසල පවතිනවලු. මේ සිම්පල් M ස්කන්ධ දෙක. මෙහෙම භ්‍රමණයට ඔබට තේරෙනවා මේ ස්කන්ධ කේන්ද්‍ර අපසාරි බලයෙන් ඉවතට වීසි වෙලා මේ කෙළවර වල මේ කෙළවරවල් දෙකේ රැඳෙනවා. අන්න එතකොට මේක කැරකෙවිය යුතු කෝණික ප්‍රවේගය ඔමේගා තමයි ඉල්ලන්නේ. ඔමේගා තමයි ඉල්ලන්නේ. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි මේ දණ්ඩේ කැපිටල් L කැපිටල් M වූ මේ ස්කන්ධයේ සහිත දණ්ඩේ අපි ඉස්සල්ලා හොයන්න ඕනේ යාගේ අවස්ථිති ගූරණය. ඒක ගැටලුවේ ඔබට සපයලා තියෙනවා. ඒ කියන්නේ දණ්ඩේ විතරක් අවස්ථිති ගූරණය M L වර්ග බෙදීම 12 ලෙස ඔබට දෙනවා. ඒක තමයි දණ්ඩක් හරි මැදින් භ්‍රමණය කරාම අවස්ථිති ගූරණය. දණ්ඩයක් කෙළවරක් වටා භ්‍රමණය කරාම අවස්ථිති ගූරණය වෙන්නේ 3න් එකක් ml වර්ග. ඒවා ඔබට සපයනවා බොහෝ විට. හරි. දැන් එහෙනම් මෙතන ඇත්තටම දාන්න ඕන දේ තමයි මේ අක්ෂය වටා භ්‍රමණය වෙනකොට බාහිර ව්‍යාවර්තයක් බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් මෙහි කෝණික ගම්මිතාවය සංස්ථිතික වෙනවා. ඔබට තීරි වලදී උගන්වලා ඇති කෝණික ගම්මිතා සංස්ථිතික මූලධර්මය කෝගාසාමු කියලා. එකෙන් කියන්නේ යම් ව්‍යාවර්තයක් භ්‍රමණය වන පද්ධතියක් මත ක්‍රියා නොකරන විට එහි කෝණික ගම්මිතාවේ සෑම විටම නියතයකි කියන තියරිය. හරි. එහෙනම් අපි ඒක මෙතෙන්ට දාමු. මෙහි අක්ෂය වටා ආරම්භක අවස්ථිති ගූරණ. එහෙනම් මේ ස්කන්ධ දෙක අක්ෂයේ අසලම සිටින නිසා ඒ ස්කන්ධ දෙකට අවස්ථිති ගූරණ දෙකක් නිර්මාණය වෙන්නේ නැහැ. මොකද ස්කන්ධයක් අපි ගත්තොත් ඔයාලට තියරි වල උගන්වනවා යම් ස්කන්ධයක් එහි පරිබාහිරින් පිහිටි අක්ෂයක් වටා අපි කියමු අර R කියලා. මෙහෙම භ්‍රමණය වෙනකොට මෙයාගේ අවස්ථිති ගූරණය I mr වර්ග. mr වර්ග. එහෙනම් ඔබට තේරෙනවා මේ ස්කන්ධ දැන් භ්‍රමණාක්ෂයේ අසල සිටින විට මේ R නැහැ. මොකද ආරම්භයේදී මේ ස්කන්ධ දෙකම ඉන්නේ භ්‍රමණාක්ෂයේ වෙන O ළඟමයි. එතනමයි. ඒ මතමයි. එහෙනම් අවස්ථිති ගූරණ ආරම්භයේදී මේ සිම්පල් ස්කන්ධ මත ඇති වෙන්නේ නැහැ. එහෙනම් ආරම්භයේදී තියෙන්නේ හොඳට මතක තියාගන්න ඕන ආරම්භයේදී තියෙන්නේ දණ්ඩේ අවස්ථිති ගූරණය විතරයි. එහෙනම් මම දැන් මෙතන කරන්නේ කෝණික ගම්මිතා සංස්ථිතික මූලධර්මය මේ සඳහා යොදනවා. එහෙනම් මම ගන්නවා මේක ස්කන්ධ භ්‍රමණාක්ෂයේ අසල පවතින විට එහි කෝණික ගම්මිතාවේ I1 ω1 කියලා ගන්නම්. මේ ස්කන්ධ දෙක මෙහි කෙළවරට ගිය පසු මේ ස්කන්ධ දෙක මෙහි කෙළවරට ගිය පසු එහි කෝණික ගම්මිතාවේ I2 කියලා ගන්න. හරි. I2 ω2 කියලා දාන්නම් එයාගේ ගම්මිතාවය. එහෙනම් ආරම්භක කෝණික ගම්මිතාවය කියලා කියන්නේ මතක තියාගන්න අවස්ථිති ගූරණය ආරම්භක අවස්ථාවේදී මං කීවා මේ ස්කන්ධ දෙකේ අවස්ථිති ගුණ දෙක එකතු වෙන්නේ නැහැ පද්ධතියට අවස්ථිති ගුණ අදිස. එතකොට ආරම්භක අවස්ථිති ගුණ එහෙනම් I0. හරි. එතකොට I0 කියලා කියන්නේ මේ දණ්ඩ විතරයි. දණ්ඩ විතරයි කියලා කියන්නේ ml වර්ග බෙදීම 12. වරක් ආරම්භක කෝණික ප්‍රවේගය එයාලා දෙනවා. දණ්ඩ දැන් මේ මොහොතේ එහි හරි මැදින් පිහිටි අක්ෂයක් වටා භ්‍රමණය වන්නේ හරි ඔමේගා
නෝට් කියන කෝනික ප්‍රවේගයෙන්. දැන් කොට පැහැදිලි. ආයෙනම් සමාන වෙනවා. දැන් I2 කියන්නේ කවුද? දැන් පද්ධතියේ මේ ස්කන්ධ දෙක යම් මොහොතකදී ප්‍රවේගය වැඩි වෙනකොට කෝනික ප්‍රවේගය වැඩි වෙනකොට මේ ස්කන්ධ දෙක කේන්ද්‍ර අපසාරි බලය වීසි වෙලා දෙක කෙලවර රැඳෙනවා. අන්නේ අවස්ථාව අපි ගමු. කෙලවරට එනවා. විසි වෙන්නේ නැහැ කියමු. මෙතනින් ස්ථිරව හයි කරලා තියනවා කියමුකෝ. බටේ යන්න බැරි වෙන්නේ. එහෙනම් අධික වේගෙන් කරකවනකොට මොනවා විසි වෙනකොට කේන්ද්‍ර අපසාරි බලයෙන් මේ ස්කන්ධයක් මත අවස්ථිති ගූර්ණයක් නිර්මාණය වෙනවා. මොකද්ද? mr වර්ග. එහෙනම් මං එකකයි 1 කීවොත් m කියන්නේ සිම්පල් m r කියන්නේ මොකද තේරෙනවා? මෙතෙන් සිට මෙතෙන්ද දණ්ඩේ හරි මැදින් හරි භාගයක් l බෙදීම දෙකක් තියෙනවා. එහෙනම් දැන් r විදිහට ඉන්නේ මෙතෙන් සිට මෙතෙන්ද දැන් මේ ස්කන්ධය ගියා මේ ගිය දුර l බෙදීම දෙකක් කැපිටල්. එයාගේ වර්ගය කියන්නේ එහෙනම් මෙතන තේරුම් ගන්න r කියන්නේ දැන් එයානේ l බෙදීම දෙකනේ. එයාගේ වර්ගය l වර්ගයට 4. මෙන්න මේ එකකමේ. ඒ වගේම අනිකෙත් තියෙනවා. ඒතර අවස්ථිති ගුණ මං කිව්වා එකතු වෙනවා කියලා අදිස. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මෙවැනි දෙකක් තියෙනවා. මෙහෙම දෙකක් එනවා. මේ පැත්ත එකයි මේ පැත්ත එකයි. එහෙනම් මේ අවස්ථිති ගුණය දෙගුණයක් වෙනවා. එකතු කරාම මේකයි මේකයි. එහෙනම් එම නිසා ඒකේ මුළු අවස්ථිති ගුණය එනවා. එතකොට ස්කන්ධ දෙකේ කෙලින්ම ml වර්ග බෙදීම 2 මෙහෙම කැපෙනවා. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ මෙතන අවස්ථිති ගුණ දෙකක් හදනවා. එකක් මෙන්න මේ ස්කන්ධයෙන් එන එක. හරි ඊට පස්සේ දණ්ඩේ අවස්ථිති ගුණය දණ්ඩ ඉන්නවනේ හැමම. දණ්ඩේ අවස්ථිති ගුණය යාලා දෙනවා කැපිටල් ml වර්ග බෙදීම 12 කියලා. මේක වැඩි කරන්න ඕන ඔමේගාගෙන්. අපිට අහන්නේ ඔමේගා ඒ කියන්නේ මේ ස්කන්ධ දෙක දෙපසට වීසි වූ පසු ඒ මොහොතේදී මෙයා කැරකෙන කෝණික ප්‍රවේගය. එයා කැරකෙන කෝණික ප්‍රවේගය. හරි. දැන් එහෙනම් මෙතන අපි ගන්නවා හරි ml වර්ග ඔමේගා නෝට් බෙදීම 12 සමානයි. මෙතන පොදු සාධක ගම්මු 12. 12ට දෙකේවා 6යි නම් 6ක් ml වර්ග ධන මෙතන කෙලින්ම කැපිටල් ml වර්ග වරක් ඔමේගා 12ට 12 කැපෙනවා. එහෙනම් මෙතන ඔමේගා උක්ත කරන්න පුළුවන්. මෙතන පොදු සාධක ඊට කලින් අපිට පුළුවන් ml වර්ග ඔමේගා නෝට් සමානයි. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන පොදු සාධක l වර්ගය එළියට ගන්න. එතකොට ඉතුරු වෙනවා 6ක් m ධන කැපිටල් m ඔමේගා. මේ l වර්ග කැපෙනවා. දැන් උත්ත කරන්න ඕනේ ඔමේගා. එහෙනම් එම නිසා ඔමේගා සමාන වෙනවා හරි m ඔමේගා නෝට් බෙදීම 6ක් සිම්පල් m ධන කැපිටල් m. මෙන්න මේක තමයි එන්නේ කෝණික ප්‍රවේගයේ අවසානයේ. මේ ස්කන්ධ දෙක දෙපසට වීසි වුණු පසු මේ දණ්ඩ එහි මධ්‍ය අක්ෂය හරහා භ්‍රමණය වන කෝණික ප්‍රවේගය තමා මෙතන ඔමේගා ලෙස ඉන්නේ. ඔමේගා නෝට් කියන්නේ එයා ආරම්භයේදී භ්‍රමණය වූ කෝණික ප්‍රවේගය. එතකොට ස්කන්ධ තිබුණේ හරි මැද. එතකොට එයාගේ අවස්ථි ගුණ ආවේ නැහැ. මොකද මෙතන r බිඳුවක් නිසා. එහෙනම් මේක සරල ගැටලුවක්, අමාරු එකක් නෙවෙයි. මෙවැනි ගැටලු අපි දිගින් දිගටම අපේ Telegram channel එකක් තියෙනවා. ආසාවෙන් ගණන් හදමු. ඒක link එකත් මම මේ යටින් දාලා තියන්න. ඊට අමතරව අපේ WhatsApp අංකයක් තියෙනවා. එකෙන් ඔබට අපගේ පන්ති පිළිබඳව ඔන්ලයින් පවතින පන්ති තියෙනවා. ඊට අමතරව ෆිසිකල් පන්ති මහනුවරදී පවත්වනවා. ඒ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර WhatsApp නම්බරෙන් විමසා බලන්න. ඒ වගේම අසංක ප්‍රිය සම්මාන YouTube channel ඔබ subscribe කරන්න, එය share කරන්න. ඒ වගේම ආසාවෙන් ගණන් හදමු Telegram කණ්ඩායමට ඔබත් එකතු වෙන්න, එය share කරන්න. එහෙනම් තවත් ගැටලුවකින් හමු වෙමු. බොහොම ස්තුතියි. අයුබෝවන්.